රයිට් මල්ලිලා අද අපි ඇවිල්ලා තිනේ බදු සරණිය ෂෝ එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්නේ ශ්‍රී ලංකන් වාහන සිහින කියන කේක් එක. මේ අපේ ෆොරින් රිසර්ව්ස් මදි හින්දා අපි අපේ යවන්න එක මේක හදන්න බෑ අපේ විදන් කළා. ඒකින්ද අපි අපේ සාමාන්‍ය ජනතාව ගෙනලා තිනවා. ඒගොල්ලොන්ගේ දුක් මහන්සියෙන් හම්බ කරලා සල්ලි වලින්ම අපි කේක් එක කඩෙන් ගෙන ගත්තා. බොහොම ස්තුතියි මල්ලි තියන්න මල්ලි ඔක. තියන්න. රයිට් මල්ලි ලස්සන කේක් එකක්. ගණන් යන්නද නේ? ලක්ෂ 100ක් විතර වුණා චෙෆ්. ලක්ෂ 100ක් විතර වුණාද? හා. රයිට් ඉතින් අපි මේක අද ශ්‍රී ලංකන් ටැක්ස් ක්‍රමයට ඔයගොල්ලන්ට සර්ව් කරලා දෙන්නේ. කොහොමද කියලා පෙන්නන්න යන්නේ. රයිට් මල්ලි අපි කපුව මේකේ 125ක්. හරිද? මේ තියෙන්නේ මල්ලි ඔයාගේ වාහනේ මුල්ලට යාකම. ඊට පස්සේ අපි මෙන්න මෙතනින් ගහනවා 111ක්. මේක තමයි මේකේ ඩියුටි මේක. ඒක තමයි ඔය අලුතෙන් සර්චාර්ජ් එක ඇඩ් වෙන්නේ. ඔන්න ඔය කෑල්ලට තමයි මල්ලි. ඊට පස්සේ අපි මෙන්න මෙහෙම කෑල්ලක් කපනවා. මේ මොකද 145ක ලක්ෂරි ටැක්ස් එකයි ඔයාගේ එක්සර්සයිස් ඩියුටි එකයි. මේක එහාම එහාම බලමු ඔයාගේ වාහනේ හැටියට. මේ තුනට 120 තියෙනව නේද මල්ලි? මේ තමයි වැට් එකයි ඔයාගේ අලුතෙන් ඇඩ් කරපු මේ SSCL කියන ටැක්ස් එකයි. මල්ලි තේරුණා විස්තරේ? ඔයාට තමයි ලොකු ප්ලේට් එක දෙන්න ඕනේ මල්ලි. ඉතින් ඕගොල්ලෝනේ මේ වැඩේ කරේ නේද? මේ කීකින් මල්ලි 125ක් මම වාට දෙනවා මේ. මේ තියෙන වාගත්ත වාහනේ මල්ලි ජපානෙන් හරි යුරෝපෙන් හරි BMW එකෙන් හරි ජර්මනියෙන් හරි ගත්තා. එක එක වාහනේ මල්ලි ඔය. රජයෙන් වශයෙන් අපිත් පොඩක් කාලා බීලා ඉන්න බෑ නේද මල්ලි? ඉතින් අපි ගන්නවා මෙන්න මේ ඩියුටි එක. සර්චාර්ජ් එකක් දාලා පොඩ රට හදන්න ගත්තනේ. ලොකු කෑල්ලක් තියෙනවනේ මල්ලි. මටද චෙෆ්? ඉන්නකො මල්ලි වා මේ ලොකු වැඩක් කරාම ඕන මෙතන ඒත් මල්ලි මේ අපි අපේ ෆොරින් රිසර්ව් ගැන හිතන්න බෑ මල්ලි. ඒකෙ හින්දා මේ ඒකත් මම ගන්නම්. ඒ කෑල්ලවත් මන් චූටි කෑල්ල. ඔව් මල්ලි චූටි කෑල්ල වැඩි හිතන්න එපා. චූටි කෑල්ලක් නේ. මේක ඔයාට දෙන්න හොඳ නෑ මල්ලි. හරි නෑනේ. ඒක මම මේ දාගන්නම් මල්ලි. මොන මගුලක්ද බං? ලක්ෂ 100ක් දීලා වාහනයක් ගත්තාම ලක්ෂ 75 මොයා තියාගන්නේ? එහෙම දාමල්ලි මේක තමයි ශ්‍රී ලංකන් ටැක්ස් ක්‍රමය. ඉතින් ඔයගොල්ලන්ටත් බොහොම ස්තුතියි ශ්‍රී ලංකන් වාහන සිහිනේ කන්න අපිත් එක්ක ආවට. See you in the next one.